මාස 5කට පස්සේ මගේ ස්ටුඩියෝ එකේ මේක් ඕවර් වෙන විදිහේ වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. හරි එන වැඩි කතා බයිල ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ඕගොල්ලන්ට පේන ඇති පිටිපස්සේ මගේ ස්ටුඩියෝ තියෙනවා. හැදිලා තියෙන්නේ. ආදමු අපි ස්ටුඩියෝ එක ආයි මුලින් ධම්ම. ඉතින් මේ මුලින්ම කියන්න ඕනේ මුලින්ම සෝරි මාසයක් විතර වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. පොඩි කරදර වගේක් වුණා. ඒකින්ද තමයි වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් ඔන්න අදිදන් දානවා වීඩියෝ අයිඩියාසුත් දෙක තුනක් තියෙනවා. එහෙනම් ඉතින් අදිදන් මම මේ හසිමල් YouTube channel එකේ වීඩියෝස් දානවා. ඉතින් මම මගේ හසිය vlog channel එකේ වීඩියෝ එකක් පබ්ලිෂ් කරලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට ඒකේ වීඩියෝ එකේ link එක දාලා තියන්නම්. ගිහින් ඒක subscribe කරලා ඒ වීඩියෝ එකත් බලලා පොඩි support එකක් දෙන්න. එහෙනම් ඉතින් කියව වැඩි වගේ අපි යමු වීඩියෝ එකට. වෙලාව 7:32යි. ඉතින් මෙන්න මෙහෙම තමයි ස්ටුඩියෝ එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ මතක ඇත්තේ මෙතන බෙඩ් දෙකක් තිබ්බ මෙහෙම මම ඒකේ ෆොටෝ එකක් පුළුවන් වුණා මේ පැත්තකින් දාන්න. එතනින් එක බෙඩ් එකක් එහා රූම් එකට චේන්ජ් කරා. ඊට පස්සේ මෙතන තිබ්බ සෝෆා එක මෙන්න මෙතනට දැම්මා. ඉතින් මුලින්ම කරන්න හදන්නේ මෙන්න මේ ටිකට කාපට් එක දාගෙන ආම කාපට් එකක් දැම්ම. ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරුණා සෝරි. මෙතනින් මම සෝෆා එක තිබ්බේ මෙන්න මෙහෙම මට ෆිල්ම් එකක් වුණත් PC එකෙන් දාලා මෙතන ඉඳන් බලන්න පුළුවන් නිසා. හරි ඉතින් එහෙනම් මේ තියෙන කාපට් එක ගෙනල්ලා තියෙන්නේ. ලොකුයි ගොඩ ලොකුයි වැඩි වේද දන්නේ නැහැ මං හිතන්නේ වැඩි වෙන කන්නේ ගන්නට ඇති වෙයි. එහෙනම් අපි මුලින්ම කාපට් එක මේකට මේ පොළොවට ඇටච් කරගමු. හරි ගයිස් ඉතින් ඔන්න ඔහම බෙඩ් එක මේ ඔතන තියෙන අඬ උස්සලා ඔන්න ඔහම කාපට් එක ඇතුළට දාගත්තා. එපාර අවශ්‍ය තැන් වලින් හදාගත්තා. එපාර ඔන්න ඔහම තමයි බලගන්න පුළුවන් වෙන ෆයිනල් අවුට්පුට් එක. ඊට පස්සේ ඇඳ යට තියෙන ඕනමන්ට්ස් ටිකක් තිබ්බ ගැජට්ස් ටික ඒව ටිකත් එළියට අරගෙන කාපට් එක ඇතුළට දාගත්තා. ඊට පස්සේ මේ ඔන්න ඔහම සෝෆා එකත් අත මේ තියන්න ඕන තැනින් ආයිමත් මම තියාගත්තා. දැන් ඔන්න ඔහම තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. හරි ගයිස් ඉතින් කාපට් එක දාගත්ත ඔයගොල්ලෝ දකින්න ඇති. මම දැන් ෆයිනල් අවුට්පුට් එක මොන වගේද කියලා පෙන්නන්නම්. ඔන්න ඔහම තමයි බලාගන්න පුළුවන් වෙන්නේ දැන්. ඔක්කොම දාගත්තා. මම මෙතන මයින් නැතුව ගෙන ආවේ. හැබැයි ගානටම ඇතිත් උනා. එන මෙතන මේ ග්ලූ ගන් ටිකක් දාලා එන්න මෙතන අලවන්න ඕන. තාම මෙතනින් මේ ටිකට පේන්ට් එකක් ගා ගන්නත් ඕනේ. වයිට් කලර් වලින් මම මේ ගොන් වැඩ කරලා මේ කැතර පේන නිසා යලෝ කලර් ගාලා. ඔය ටික විතරයි අද දවසට දැන් රෑට ගානේ ඔය ටිකයි තව බලමු. මෙතන ග්ලූ ගන් ටිකක් දාගමු. එතන නැත්තම් යනකොට එනකොට මේ දැන් ඉතින් මෙහෙම වාඩි වුණාම ඔන්නම තමයි තියෙන්නේ. හරි බොයිස් ඉතින් මෙන්න මෙතන බුක් රැක් එකක් දාන්නේ මම දන්නේ නැහැ බොක්ස් රැක් එක කියමු අපි. මම හදාගත්ත එක. ඒකට නමක් නැහැ. මෙන්න මේ බොක්ස් රැක් එකත් අපි ආය අඩු කරමු. ඒ කියන්නේ මේ බුක්ස් ටික මේ ස්ටෝරි බුක් ටිකක් තියෙන්නේ. ස්ටෝරි බුක් ටික තැනකින් තියලා මේක ෆුල් ක්ලීන් පාරක් දාමු. ඕගොල්ලන්ට පේන ඇති. දෙයම LED බල්බ්. හරි. ඕක දැන් කරගමු. හරි ගයිස් ඔන්න ඔහම මම බොක්ස් රැක් එකේ තියෙන අයිටම්ස් ටිකත් ඔහම තියා මේ වෙන තැනකින් තියාගන්නවා. මොකද ඕක එපාර මේ ක්ලීන් කරන්න අමාරු වෙන නිසා ඔහම ඔය අයිටම් ටිකත් ඔය බොක්ස් රැක් එකේම තියාගෙන ක්ලීන් කරන්න අමාරුයිනේ. ඒකින්ද මම ඔන්න ඔය බොක්ස් රැක් එකේ තියෙන අයිටම් ටික අයින් කරලා තමයි මෙන්න මේ බොක්ස් රැක් එක ක්ලීන් කරන්න හදන්නේ. මකුණු දැලුත් බැඳිලා ඒකින්ද තමයි වැඩියෙන්ම මේ ක්ලීන් කරන්නේ. හදපු දවස් ඉඳන්ම ක්ලීන් පාරක් දුන්නේ නැහැ. දැන් මාස 6-7ක්ම වුණා. ඒකින්ද දැන් අපි ක්ලීන් කරමු. මම ඔන්න ඔය වගේ මේ පිහිදන එකක් අරගෙන මේ
ඔය බොක්ස් රැක් එක මම ක්ලීන් කරගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් ක්ලීන් කරන බලා ගන්න පුළුවන් වෙන්නේ. මම වටේම ක්ලීන් කරගත්තා. ඔන්න ඔහොම හරව එපාර මම ඇතුළෙත් ක්ලීන් කරගත්තා. ඉතින් මේක මම හොඳට ෆුල් ක්ලීන් පාරක් දුන්නනේ. දැන් ඉතින් මෙතන පොඩ්ඩක් පීදගමු. පීදගෙන මේක අතනින් තියමු. හරි ඉතින් මේ මම ඔතන බොක්ස් රැක් එක තියන්න කලින් පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. ඊට පස්සේ තමයි බොක්ස් රැක් එක තියන්න. නැත්නම් ඔය කාපට් එක හීරෙන්න පුළුවන්. ගල් කැට එහෙම තිබ්බොත් ඕක මේ ඔය බොක්ස් රැක් එකට හීරෙන්න පුළුවන් නිසා මම එතන හොඳට ක්ලීන් කරගෙන ඔන්න ඔහොම බොක්ස් රැක් එක තියාගත්තා. ඊට පස්සේ මම බොක්ස් රැක් එකේ තියෙන අයිටම්ස් ටික මේ ඔය ස්ටෝරි බුක්ස්, කූලින් ෆෑන් ඔය ඔක්කොම නෝන තැන් වලින් තියාගත්ත ලස්සන්ට. ඔන්න ඔය විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මං ඔන්න ඔය තියෙන විදිය. පෙරාද මම මෙන්න මේ ලයිට් එක මේ පොඩ්ඩක් දැම්ම බලන්න. අර 5 වෝල්ට් පවර් බැක් එකට සෙටප් කරලා එළිය අඩුයි කලින්ට වඩා. හරි ගයිස් ඉතින් මේ අද දැන් ගොඩක් රෑ වෙලා මේ ලොකු වැඩ ටිකක් කරානේ. එහෙනම් අපි හෙට ඉතුරු වැඩ ටික කරමු. යෝ බොයිස් ඉතින් ඔන්න මේ මං ඊයේ ඕඩර් කරපු RGB LED ස්ට්‍රිප් එකක් අද ඇවිල්ලා තියෙනවා. මේ අපි වැඩි කතා ඕන්නද අන්පැක් කරගෙන බලමු. මම බැලුවා මුලින්ම. හරි බොයිස් ඔක තමයි පැකේජ් එක. මේ මම මේක නෙමෙයි ඕඩර් කරේ. ඇත්තටම අර පවර් පැක් එක තියෙන LED ස්ට්‍රිප් එක. මේක USB කේබල් USB පෝට් එකකට සෙටප් කරන්න තියෙන මෙන්න මේ වගේ එකක් නෙමෙයි. ඇත්තටම මම ඇත්තටම හිතුවේ මේ වගේ එකක් කියලා. රසික රවට්ටලා අපිව අර ඔයගොල්ලෝ දන්නේ නැතින පවර් පැක් එකත් එක්ක එන එක. හරි බොයිස් ඉතින් මේක තමයි මේ LED ස්ට්‍රිප් එක. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ බල්බ් එකක් අතර තියෙන දුර අඟල් කීයක් විතර තියෙනවද? අඟල් 4ක් 2ක් 3ක් විතර අඟල් පරතරයක් තියෙනවා. හැබැයි මේ වල අඟලක්වත් නැහැ පරතරේ. ලයිට්ස් මේ ඉතින් ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. මම මේක දරාසෙකින් නෙමෙයි ඕඩර් කරේ. මේක මම බලලා ගිහිල්ලා තමයි ගත්තේ. ඉතින් මේ බලන්න නැතුව ඕඩර් කරාම මෙන්න මේක තමයි එන ප්‍රශ්නේ. ඉතින් ඕගොල්ලොත් හොඳට බලලා ගන්න. ඉතින් මෙන්න මෙතන ස්කෑන් කරාම අපිට ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි මේක නම් ගහලා බලමු. මේ සෙටප් කරලා බලමු ප්ලග් එකකට ක්වොලිටි එක මොන වගේද කියලා. හරි ගයිස් මේ මීටර් 5ක් නෙමෙයි මේක. මීටර් 20ක් හරි 15ක් හරි. එන්න දිගයි. අපේ ගෙදර ගේව මේ කාමරේ ඉන්නකො මම පෙන්නන්න ඕගොල්ලන්ට. තනිය අතින් බෑ මම මේක සෙටප් මේව හදලා පෙන්නන්න. හරි ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේකේ දිග. මෙතනද මෙහෙම ගිහිලා මෙහෙම ඇවිල්ලා අතන්ට ගිහිලා ආයෙ මෙතනට ඇවිල්ලා. හොඳ දිගක් නම් තියෙනවා.
යෝ බොයිස් ඉතින් ඔන්න මේ RGB LED ස්ට්‍රිප් එක මෙන්න මෙහෙම සීලින් වල ඇටෑච් කරගත්තා. ඉතින් කොහොමද ලුක් එක? මේ මම මේ RGB ලයිට් එකට බැන්නට ඉතින් ඇත්තටම ක්වොලිටි එක නම් ඒ කියන්නේ මේ වල රටා පැටර්න්ස් පට්ට ලයින් පොඩ්ඩයි මිරිසාදරින කරන් ගන්න එපා. මම තාත්තත් එක්ක තමයි කරේ මේක ෆුල් සපෝට් කරේ තාත්තා තමයි ඉතින් මේ සිවිල් මේක ගහලා දුන්නේ. ඉතින් ඒකින්ද මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න අමතකුණා මේක සෙටප් කරන විදිහේ. ඉතින් මට මේක දවසක්ම වුණත් බලන් ඉන්න පුළුවන්. හරි ඉතින් මුලින්ම කතා කරමු මේක අපි කොහොමද මේකට කොතනද ඇටච් කරගත්තේ කියලා. මම මෙන්න මෙතනින් මෙහෙමනේ සෙටප් කරලා තිබ්බේ. එපාර මට හිතුණා මේක මෙහෙම මේක කොහොමත් අදිනවනේ මම ක්ලීන් කරන්න. එතකොට මේකත් ඇදිලා ගැලවෙන්න පුළුවන් කියලා පාර මෙන්න මෙහෙම ඇටච් කරගෙන මෙහෙම ගෙනිච්චා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ගෙනිහිල්ලා ඔන්න ඔහොමම ගෙනිච්චා. ඉතින් මෙන්න මෙතන ඉඳන් පටන් ගත්තා නම් ඒ කියන්නේ මුල ඉඳන් මෙතන ඉඳන්ම පටන් ගත්තා නම් මෙන්න මේ ටික නැතුව මට මෙන්න මේ වටේටම සිවිලින් මේකේ ඇටච් කරගන්න තිබ්බා. ඒත් ඉතින් මෙතන ප්ලග් එකක් තියෙන. ඒකින්ද මෙතනින්ම තමයි ඇටච් කරගන්න පුළුවන්. ඉතින් අපි ඊටු ලයිට්ස් ඔන් කරලා බලමු මේකේ කියන්නේ ඔක්කොම ලයිට්ස් දාලා ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. ඔව් ඊට කලින් මේකේ අපි තව ලයිට්ස් පැටර්න්ස් ටිකක් බලමු. හරි ඉතින් මේ ඩෙස්ක් එක නම් ඉවරයි. මේ ඩෙස්ක් එක තාම ක්ලීන් අප් එකක් දුන්නේ නැහැ. මේ ලයිටින් පැත්ත විතරයි මම බැලුවේ. ලයිටින් පැත්තයි මේ කාපට් එක. හෙට අපි මේ ඩෙස්ක් එක ක්ලීන් කරලා ආයි මෙතන හදන්න යනවා. මේක ගාලන්න. මෙන්න මේකත් හදලා මෙන්න මේ පොඩ්ඩක් ෆුල් ක්ලීන් අප් එකක් දෙමු වෝල් වලට ඔක්කොටම මේක ගලවන්න ඕනේ. මෙන්න මේ LED ස්ට්‍රිප් එක වැඩක් නැති නිසා. හරි බොයිස් ඉතින් දැන් තමයි මේ අද 3 වෙනි දවසේ. හරි ගයිස් ඉතින් මේ තියෙන 3 වෙනි දවසේ අද මේ දැන් වෙලාව 8ට විතර ඇති උදේ පාන්දරම දැන් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. පොඩි වැඩක් නිසා තියෙන්නේ. මේ ඊයේ කරපු වැඩවල ප්‍රතිඵල මෙහෙම බලන්න පුළුවන්. නිදිමතයි තාම නැගිට ගමන් නිසා හෙම්බිරිසා ඇදලා තියෙන්නේ. මේ දැන් එහෙනම් අපි ඩෙස්ක් එක ක්ලීන් කරගමු. ඔන්න ගයිස් ස්ටුඩියෝ එකේ වැඩ ඔක්කොම ඉවරයි.
ඉතින් කොහමද අද ගෙනා වීඩියෝ එක ඔන්න ඔහම තමයි මගේ ස්ටුඩියෝ එක මේක වුණේ. ඊළඟට ගෙනා මේකේ ස්ටුඩියෝ ටුවර් වීඩියෝ එකක්. ඒකනේ channel එක subscribe කරලා ඊට හැවෙත් එකෙන් notification bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට මගේ ස්ටුඩියෝ ටුවර් වීඩියෝ එකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ සතියේ ඉවර සති දෙකක් විතර යනකොට කොහොම හරි ස්ටුඩියෝ ටුවර් වීඩියෝ එක ගේනවා. මේ වීඩියෝ එකට ඔයාගේ like එකක් දාලා මේ වීඩියෝ එකට පොඩි support එකක් දෙන්න ඔයාගේ. මේ එහෙනම් මම අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.